විපරිණාම ධම්මා. තථාගත බුද්ධ වචනේ අපට හමු වෙන ඊට ගැඹුරු අර්ථයක් සහිත ධම්පදයක්. මේ සංසාර ගමනෙන් ගැලවෙන්න වීරිය කරන යෝගාවචරය නිතර දියුණු කළ යුතු ධර්මතාවයක් තමයි මේ විපරිණාම ධම්මා. වෙනස් වීම ගැන අපි දකින්න ඕනේ. වෙනස් ස්වභාවයකට පත්වීම ගැන දකින්න ඕනේ. ඒක අපට අයත් නැති දෙයක් බව හඳුනා ගන්න ඕනේ. මේ ලෝකයේ තුල කිසිවක් අපේ වසඟේ නොපවතින බව අපි අවබෝධයෙන් දකින්න ඕනේ. ඒකට තමයි මේ විපරිණාම ධම්මා කියන දහම් පදයෙන් අපට කරුණු ගෙනල්ලා දෙන්නේ. සරලව ගත්තාම අපි මේ දකින ලෝකයේ තුල හැම මොහොතක් පාසාම වෙනස් වීම තියෙනවා. වෙනස් ස්වභාවයකට පත්වීම තියෙනවා. එන ශබ්දය, රූපය, ගන්ධ, ඒ වගේම අපට දැනෙන ස්පර්ශය පවා කිසිවක් අපට ඕන විදිහට නොපවතින බව විපරිණාමා ධම්මා තුලින් දකින්න පුළුවන්. ඉතින් ඒක තවත් සරලව ඔබට තේරුම් කරගන්න අවශ්‍ය වෙන විදිහට මේ අපි මහපාරේ යනකොට විපරිණාම ධම්මා කොහොමද අපි මෙනෙහි කරන්නේ? මේ කැමරා කාචයට මේ රූපයට කැමරාවේ ඒ කෝණයට පමණක් හසු වෙන මේ දර්ශන දිහා බලනින් මේ මහපාරේ යනකොට අපට පේන දර්ශන රූප කැමරාවේ එක කෝණයකින් රාමුවකින් අපට දකින්න ලැබෙනවා. ඒ රාමුව තුල බලනකොට අපට එකම රූපයක් එක දිගට දකින්න නැහැ. වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුලම අපේ අභ්‍යන්තර සිතිවිලිද අරමුණෙන් අරමුණට රූපයෙන් රූපයට වෙනස් වෙනවා. මේක සරලව දකින්න අමාරුයි. ධර්මයේ දන්න කෙනා බොහොම හින් සීරුවේ මේ හඳුනා ගන්නවා. තේරුම් ගන්නවා. වටහා ගන්නවා. ඒ තුල දකින්න පිහිටන්න පුරුදු වෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අවසානයේ අපට මේ ලෝකේ කිසිම දෙයක් අපේ වසඟේ නොපවතින බව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ පාරේ අපි යනකොට අපට හසුවෙන රූප රාමු තමයි මේ පේන්නේ. බලන්න මේ රූප රාමු වල අපේ හිත කොයි තරම් වෙනස් වීමකට හරවනවද කියලා. රූප රාමයෙන් රූප රාමුවට හැබැයි එකම කැමරා කාචයේ තියෙන්නේ මේ රූප. ඒ කාචය තුල එහෙම නැත්නම් ඒ රාමුව තුල ගලාගෙන රූප ධාරාවක් තියෙනවා. ඒ රූප ධාරාවට හසු වෙන අපේ හිත රූපයෙන් රූපයට වෙනස් වෙන හැටි බලන්න. ඒ තමයි විපරිණාමය.